ආයිබෝන් කියලා පිළිගන්නවා මගේ සිය ප්ලාන් YouTube channel එකට ඔයාලා හැමෝම. අද මම ඔයාලට අරගෙන ආවේ ගොඩක් දෙනෙක් කරන්න ආස කරන හැබැයි නඩත්තු කරන්න ටිකක් අමාරු මල් වර්ගයක් ගැන වීඩියෝ එකක්. ඒ තමයි ඇන්තෝරියම්. ගොඩක් අයට තියෙන ප්‍රශ්නයක් තමයි පැලේ හිටපුවාම පැලේ මැරිලා යනවා. නැත්නම් පත්‍ර කහපාට වෙනවා. ඉතින් ඇත්තටම ඇන්තෝරියම් වගාවක සාර්ථකත්වයේ තියෙන්නේ අපි හදන මාධ්‍ය හරි පස් මිශ්‍රණය මතයි. මම අද ඔයාලට පෙන්නන්නම් නිවැරදි පස් මිශ්‍රණයක් හදාගෙන ඇන්තෝරියම් පැලයක් හිටවන්න කොහොමද කියලා පියවරෙන් පියවරට. එහෙනම් යමු අද අපේ වීඩියෝ එකට. දැන් අපි බලමු පස් මිශ්‍රණය සාදාගන්න මම භාවිතා කරන අමුද්‍රව්‍ය මොනවද කියලා. හොඳින් දි รา පත් වූ කොළ පොහොර කොටස් දෙකක්. ඇන්තෝරියම් ශාකයට අවශ්‍ය කරන පෝෂණය ලැබෙන්නේ මේ කොළ පොහොර වලින්. ඊළඟට සිහින්ව කඩාගත්ත ගඩොල් කැට 35ක් 41 ප්‍රමාණයක් කරන් තියෙනවා. මේකෙන් වෙන්නේ පෝච්චියේ වතුර හැදෙන්නේ නැතුව ඉක්මනින් ජලය බැස යන එක. ඒ වගේම සිහින්ව කපාගත්ත පොල් එලි කොටස් දෙකක් කරන් තියෙනවා. මේකෙන් අපේ පැලයට අවශ්‍ය කරන තෙතමනය නියමිත ප්‍රමාණයට රඳවා ගන්න අපිට උදව් වෙනවා. අවසාන වශයෙන් මම ලොකු වැලිකට තියෙන වැලි කොටස් භාගයක් කරන් තියෙනවා. මතක තබා ගන්න මෙතනදී සිහින් වැලි කැට භාවිත කරන්න එපා. මොකද සිහින් වැලි දැම්මොත් පෝෂ්‍ය ඇතුලේ පස තද වෙන්න බලනවා. මේ ලොකු වැලි කැට දැම්මහම පස් මිශ්‍රණය නිතරම බුරුල තියාගන්න පුළුවන් වෙනවා. දැන් අපි මේ කොළ පොහොර සහ වැලි හොඳින් මිශ්‍ර කරගමු. මේ වැලි නිසා කොළ පොහොර එක කැට ගැහෙන්නේ නැතුව හරිම සැහැල්ලුවට තියෙනවා. ඉතින් මේක තමයි අපේ ඇන්තෝරියම් ශාකයට අවශ්‍ය කරන පෝෂණය වගේම හොඳ වාතාක්ෂයක් ලබා දෙන්නේ. ඉතින් මම තෝරගත්ත මේ වගේ හොඳට වර්ධනය වුණු ඇන්තෝරියම් ශාකයක් සිටවන්න. මේක හොඳ මූල මණ්ඩලයක් වර්ධනය වෙලා තියෙනවා වගේම ශාක පත්‍ර හොඳ දීප්තිමත්ව තියෙනවා. එහෙනම් බලමු කොහොමද අපි මේ ඇන්තෝරියම් පැලය පොච්චියේ සිටවන්නේ කියලා. දැන් අපි ඇන්තෝරියම් පැලය සිටවීමට මේ වගේ සිදුරු සහිත ප්ලාස්ටික් මල් බදනක් හෝ කොන්ක්‍රීට් මල් බදනක් භාවිත කරන්න. දැන් අපි මුලින්ම පෝච්චියේ අඟලක් වගේ උසට වෙන විදිහට අපි මේ කඩාගත්ත ගඩොල් කැට තට්ටුවක් අසුරන්න ඕනේ. ඊට පස්සේ අපි කපාගත්ත පොල් එලි මේ ආකාරයට මෙහෙම ලේයර් එකක් දාගන්න ඕනේ. පොල් එලි ඔක්කොම දාගන්න නැතුව මේ ගඩොල් කැට වැහෙන ප්‍රමාණයට විතරක් දාගන්න ඕනේ. ඊළඟට අපි සක්සාගත්ත පස් මිශ්‍රණයේ කොටසක් වගේ මේ ආකාරයෙන් මුලින් දාගන්න ඕනේ. දැන් අපි හිටව ගන්න ගත්ත මල් පැල මේ ආකාරයෙන් මල් පෝච්චි හරි මැදට වෙන විදිහට තියලා අපි සක්සාගත්ත පස් මිශ්‍රණය මේ මුලින් දාන්න. දැන් අපි පස් මිශ්‍රණය පුරවගෙන අවසන්. මෙතනදී මතක තබා ගන්න පෝච්චියේ කට ළඟටම පස් පුරවන්න එපා. අඟලක් විතර ඉඩ තියලා පස් පුරව ගන්න. මෙතනදී පස් ගොඩාක් තද කරන්න එපා. මොකද එතකොට මුල් වලට වාතය ලැබෙන එක අඩු වෙන්න පුළුවන් නිසා. අවසන් පියවර විදිහට ඉතුරුණු පොල් එලි කැබලි කිහිපයක් මේ විදිහට පස් මත පිටින් අතුර ගන්නවා. මෙහෙම පොල් එලි දාන එකෙන් අපි වතුර දාටි පස් හැරෙන්නේ නැතුව තියෙන එක වගේම පෝච්චියේ තෙතමනය නියමිත ප්‍රමාණයකට රඳව ගන්න හැකියාව ලැබෙනවා. ඉතින් මේ තමයි මම හදාගත්ත මල් පැලය අවසානයේ තියෙන විදිහ. මේ වීඩියෝ එක වැදගත් කියලා හිතනවා නම් ලයික් එකක් දාන්න, ප්‍රශ්න හෝ අදහස් තියෙනවා නම් කමෙන්ට් එකක් දාන්න. එහෙනම් අලුත් දවසක අලුත් වීඩියෝ එකකින් හම්බෙමු. අදට කිහිපයක් සුබ දවසක්.